කුඩා දරුවන් අතර කාටුන් චරිතවලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. ඒ සමහර කාටුන් චරිත ලොකු පොඩි සැමගේ සිත් එක ලෙසම දිනා ගන්නට සමත් වෙනවා. අද අපි ඔබ වෙත ගෙනෙන චරිතයත් එහෙම කෙනෙක්. මිකී මවුස් කිව්වාම නොදන්න කෙනෙක් මේ ලෝකේ නැහැ කිව්වොත් ඒ සත්‍යයක් වන්නේ. මේ අපූර්ව චරිතය ලෝවට බාල තරුණ මාළු සියලු දෙනාගේම සිත් එක ලෙස බෑරගෙන ඇති නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මිකී මවුස් පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක් ගැනයි. මේ වීඩියෝ එක බලලා ඔයාට හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. රතු පැහැති කොට කලිසමක් ඇඳ කා පැහැති විශාල සපත්තු දෙකක් සහ සුදු පැහැති අත්වැසුම් දෙකක් පැලඳින මේ අපුරු මීයා කාටුන් ලෝකයේ පුරාවෘත්තයක් බඳු චරිතයක්. 1928 වසරේදී පළමුව කරලියට පැමිණි මිකී මවුස් ගැන අදහස මුලින්ම පිළිසිඳුනේ සුප්‍රකට ඩිස්නි සමාගමේ නිර්මාතෘවරයා වුණු වෝල්ට් ඩිස්නිගේ සිතෙහි. ඒ පිටුපස ඇත්තෙත් අපුරු කතාවක්. එවකට ජනප්‍රිය කාටුන් චරිතයක් වූ ඔස්වල්ඩ් ද ලකී රැබිට් වෙනුවට වෙනත් අලුත්ම කාටුන් චරිතයක් හඳුන්වා දීමට වෝල්ට් ඩිස්නිට සිදු වූයේ ඔස්වල්ඩ් ද ලකී රැබිට් වැඩසටහන සම්බන්ධයෙන් ඒ නිෂ්පාදකයා වූ චාල්ස් මින්ස් සමග ඇති වූ ගැටුමක් හේතු වෙනුයි. ඔස්වල්ඩ් ද ලකී රැබිට් වැඩසටහනේ අයිතිය මෙන්ම එම චරිතයේ අයිතියද ඒ වන විට යුනිවර්සල් ස්ටුඩියෝ ආයතනයේ වෙත තිබූ නිසා එම ගැටුමේ ප්‍රතිඵලය වූයේ ඩිස්නි ඉන්දියාවත් වෙනම වෝල්ට් ඩිස්නි චිත්‍රාගාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීමයි. එම ගමනේදී ඩිස්නි සතුව විශාලම ශක්තිය වුණේ අතිදක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියෙකු වූ වර්ක්ස් ඔහු සමග සිටීමයි. ඩිස්නි සහ උබ් එකතු වී ඔස්වල්ඩ් ද ලකී රැබිට්ට වඩා ජනප්‍රිය කාටුන් චරිතයක් නිර්මාණය කිරීමට තීරණය කළ අතර එය කාටුන් චරිතයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම හිමි වුණේ උබ් හටයි. ඒ චරිතය වෙනස්ම ආකාරයේ සත්ව චරිතයක් විය යුතු බව ඩිස්නි තීරණය කර තිබුණේ යුනිවර්සල් ස්ටුඩියෝ සමග ගැටුම ඇති වූ දිනේමයි. ඒ වෙනුවෙන් බල්ලන් සහ බළලුන්ගේ චරිත ඇතුළු කාටුන් චරිත ගණනාවක් නිර්මාණය කළ නමුත් ඒ එකක්වත් ඩිස්නිගේ අඳුරු වූ මූණට සිනාවක් ගෙන දීමට සමත් වූයේ නැහැ. එළදෙනක් මෙන්ම අශ්වයෙකුද ඩිස්නි වෙතින් ප්‍රතික්ෂේප වුණේ අමුතුම ගෙම්බෙක්ද සමගයි. කෙසේ වෙතත් එම චරිත පසු කාලයේදී වෙන් කාටුන් චරිත ලෙස ප්‍රේක්ෂකයන් හමුවට පැමිණුණා. අලුත් කාටුන් චරිතය ගැන ඔළුව වේසමින් අවමානය සහ නිර්මාණය ගැන සිතමින් සිය කාර්යාල කාමරේ කල්පනාවේ ගැලී සිටි ඩිස්නිගේ දෑත් දීප්තිමත් වුණේ කාමරයේ තිබූ බුලකින් පිටතට පැමිණි කුඩා මී පැටවෙක්. ඊට මොහොතකට පසු උබ් සහ ඩිස්නි අතර වූ සාකච්ඡාව නිමා වුණේ ඔවුන්ගේ අලුත් නිර්මාණය ගැන එකඟතා කීපයක්ද සමගින්. ඩිස්නිගේ කටසටහන් කීපයක් කාටුන් බවට පත් කළේ උබ් බැවින් ඔහුට මිකී මවුස් නිර්මාණයේ සමායිතිය හිමි වෙනවා. මේ අලුත්ම කාටුන් චරිතය මුලින්ම ඔවුන් විසින් නම් කළේ මොටිමර් මවුස් යන නමෙන්. එහෙත් ඒ නම පැවතුනේ ඩිස්නිගේ බිරිඳගේ කනට යන තුරු පමණයි. ලිලියන් ඩිස්නිගේ අදහස අනුව අලුත්ම මී චරිතයේ නම වහාම වෙනස් වූයේ මිකී මවුස් බවටයි. මොටිමර් මවුස් මිකී මවුස් වීමට හේතුව මිකී කොටස පැමිණියේ එවකට ඩිස්නි පවුලේ සමීප හිතවතෙකු මිකී රූනි වෙතිනුයි. පසු අවස්ථාවක රූනි ඒ තවුරු කර තිබුණේ වරක් ඩිස්නි විසින් ඔහුට ඒ බව කියා තිබූ බව පවසමි. පළමු මිකී මවුස් වර්තමානයේ අපි දකින මිකී මවුස්ට වඩා වෙනස් වූ අතර වර්තමාන චරිතයේ බවට පත්වීමට පෙර එය කාටුන් ශිල්පීන් ගණනාවකගේ මේස පව් කර තිබෙනවා. මිකී සතු ප්‍රධානම අනන්‍යතාව වන විශාල කන්යුවල වන අතර ඔහුගේ එක අතක ඇඟිලි 4ක් වීමත් විශේෂත්වයක්. මිකී මවුස් චරිතය නිර්මාණාත්මක ඒත් සරල එකක් බවට පත් කිරීමට ඩිස්නිට අවශ්‍ය වූ අතර එය මිකී මවුස් සජීවීකරණයේදීද පහසුවක් වී තිබෙනවා. මිකී මවුස් පළමුව ලොවාමුවට පැමිණියේ 1928 වසරේදී නිර්මාණය කෙරුණු ස්ටීම් බෝට් විලි නම් කෙටි චිත්‍රපටයෙන්. එය කාටුන් ලොවට හඬපටේ පැමිණි පසු නිර්මාණය කෙරුණු පුරෝගාමී නිර්මාණයක් ලෙසට ඉතිහාසයට එක්ව තිබෙනවා. ඉන් පසු මිකී මවුස් අතිශයින්ම ජනප්‍රිය වූ අතර කෙටි කලකින්ම එම චරිතය අඩංගු සිනමාපට ගණනාව නිර්මාණය කෙරුණා. මේ වන විට නිර්මාණය කෙරී ඇති මිකී මවුස් සිනමාපට ගණන 130 ඉක්මන බවත් පැවසෙනවා. මිකී මවුස් චරිතය සඳහා හඬ ලබා දුන් ශිල්පීන් ගණනාවක් සිටින අතර මුල් කාලයේදී මිකී වෙනුවෙන් හඬ කවා ඇත්තේ වෝල්ට් ඩිස්නි විසින් වීම විශේෂත්වයක්. එදා මෙදා තුර ප්‍රධාන හඬ ශිල්පීන් 8 දෙනෙකු ඒ වෙනුවෙන් දායක වී ඇති අතර
වර්තමානයේදී මිකී මවුස් වෙනුවෙන් හඬ කවන්නේ ක්‍රිස් ඩයමන්ඩ්ටෝපොලොස් විසිනුයි. එදා මෙදා තුර තිරගත වුණු මිකී මවුස් සිනමාපට අතුරෙන් 10ක්ම ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සජීවීකරණ සිනමාපටය ලෙසට නාම යෝජනා ලබා ඇති අතර 1941 දී ලෙන් පවුනම් මිකී මවුස් සිනමාපටය හොඳම සජීවීකරණ සිනමාපටයට හිමි ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවා. මිකී චරිතයේ පසු කාලීන මිනී මවුස් නම් පෙන්වතියක් සහ ප්ලූටෝ නම් බලු සුරතලෙක් එක් වුණා. එමෙන්ම ඩොනල්ඩ් ඩක් සහ ගූෆි යන කාටුන් චරිතද පසු කාලයේදී සිනමාපට තුල මිකී මවුස්ගේ මිතුරන් බවට පත් වුණේ මිකී මවුස් චරිතයේ රසිකයන් අතර සදාදරණීය මතකයක් බවට පත් කරමින්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කළේ මිකී මවුස් ගැන ඔබ නොදත් විස්තර කීපයක් ගැනයි. ඉතින් ඔබ මම අද කතා කරපු ඒවා වලින් ඔබ මොකක්ද දැනගෙන හිටියේ සහ ඔබ දැනගෙන නොසිටියේ කියලා පහලින් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිට සහයෝගයක් දක්වන්න අමතක කරන්න එපා. ඔබට අද කතා කරපු ඒවායින් දැනුමක් ලැබුණා කියලා හිතනවනම් ඒකත් පහලින් කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් මේ වගේ දැනුම කියන තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.